මේ බයික් එකත් විකුණනවා Honda CD125 Twin හොයන කට්ටියට මම ඔයගලන්ට බයික් එක පෙන්නන්නම්. බයික් එකේ ටයර් එක හොඳයි මේ විදිහට තියෙන්නේ. ඒත් එක්කම සිග්නල් ලයිට් ඒ ඔරිජිනල් ස්ටිකර් එන්ජින් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේක Honda CD125 Twin කියලා තිබ්බට මේක Honda CD125 Brown Line කියන බයික් එක. හැබැයි මේක Honda CD125 Twin Gold Line විදිහට තමයි මේක තියෙන්නේ. මේකේ ස්ටිකර් එහෙම හොඳටම තියෙනවා. මේ ලොක් එක ඉඳන් හොඳ මේකේ වැඩ කරනවා තාම. ඒ ඔරිජිනල් යතුරුයි. ඒ ඔක්කොම ඔරිජිනල් විදිහට තියෙනවා. පේන්ට් එකක් කරලා තියෙනවා. මේකේ සයිලන්සර් උත් ඔරිජිනල් තියෙන්නේ. මම ඔයගලන්ට පෙන්නන්නම්. ස්ටිකර්ස් ටික ඒ විදිහටම තියෙනවා. සිග්නල් ලයිට් එතකොට වයරින් පැත්තේ නම් 6 වෝල්ට් තියෙන්නේ ඔරිජිනල් ආපු විදිහට. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මෙතන සීල් එක තියෙනවා සයිලන්සර් එක. පිටිපස්සේ ටයර් උත් හොඳයි. මේ විදිහට තියෙන්නේ. ඒත් එක්කම ඩොකියුමන්ට් පැත්තේ මේ බයික් එකේ සම්පූර්ණම ක්ලියර් ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ටුඩේට් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අනිත් පැත්තේ එන්ජිම තියෙන්නේ. ඒත් එක්කම ඔරිජිනල් බැජ් එක තියෙනවා. ඉතින් මේක CD125 Brown Line කියන බයික් එකේ මේ හැන්ඩල් ලොක් ඉඳන් වැඩ කරනවා මේ බයික් එක. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම පෙන්නන්නම්. ඒත් එක්කම මේ බයික් එක Honda CD125 Brown Line කියලා මං කිව්වේ. ඒ එන්ජිම හැඩරුව තියෙනවා ට්වින් එකේ හැඩරුව වෙනයි. ඒත් එක්කම මේකේ අනිත් එන්ජිම තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව වැඩි විස්තර දන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මෙතනින් ඕගොල්ලන්ට බයික් එක සාමාන්‍යයෙන් පෙන්නුම් කරන එක විතරයි කරන්නේ. බයික් එක ඕගොල්ලන්ට බලලා ගන්න පුළුවන් හොඳ බාස් කෙනෙක් හරි ඕගොල්ලන්ට දන්න විදියට. ඉතින් ගොඩක් කට්ටිය මේ CD125 Bentley කියලත් ට්වින් බයික් දෙනවා මේකේ ටෑන්ක් කොහොම වෙනස් කරලා. ඉතින් ඒවා ඔයගොල්ලෝ බලලා අනිවාර්යෙන් බලලා හරි විදියට ගන්න. ඉතින් මගේ ළඟත් ගොඩක් බයික් ඇවිල්ලා තියෙනවා ට්වින් Bentley කියලා ඒගොල්ලෝ විකුණලා තියෙන බයික්. ඉතින් ඒවා වලටත් ඔයගොල්ලෝ හරි දන්න කෙනෙක් ගෙන්නලා බලලා ඔයගොල්ලන්ට ගන්න. ඉතින් මේ බයික් එකේ මේ විදිහට තමයි තියෙන්නේ. මේ ඔක්කොම සම්පූර්ණම 6 වෝල්ට් ඒ විදිහටම තියෙනවා. මම ඔයගොල්ලන්ට ස්ටාර්ට් කරලා පෙන්නන්නම් බයික් එක. ඉතින් මේ බයික් එකේ සෙල් ස්විච් එක වැඩ කරන්නේ නැහැ. කියන්නේ සෙල් එක එහෙම වැඩ කරන්නේ නැහැ. මොකද මේක 6 වෝල්ට් තියෙන නිසා. ඉතින් අපි කික් එකෙන් තමයි මේ බයික් එක ස්ටාර්ට් කරන්න වෙන්නේ. මේ බයික් එකට ඕන ඉල්ලුම් කරනවා $2,20,000ක් කියනවා. හැබැයි ගාන වෙනස් කරලා ගන්න පුළුවන්. මේ ගෙදර පාවිච්චි කරන බයික් එක. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔයගලන්ට මම මේ බයික් එකේ සම්පූර්ණ වීඩියෝ එක බලලා අදහසක් ගන්න පුළුවන්. මම වැඩි විස්තර ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්.